මට ඉස්සරහින් ඉන්න JVP ත්‍රස්තවාදීන් මේ රටේ විශාලතම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට එරෙහිව මිනිස්සු මරලා ළමයින්ව පාරට ඇදලා මේ රටේ සමස්ත විනාශයම ආරම්භ කරපු දවස මීට අවුරුදු 44කට කලින් අද රැව් පිළිරව් දෙනවා මෙතන ඩාන්ස් දාන ගමන් අවුරුදු 44කට කලින් මේ රටට කරන්න පුළුවන් බරපතලම විනාශය අවියෙන් මතවාදයෙන් සම්පූර්ණයෙන්ම ලෝකෙත් එක්ක එකතු වෙලා තිබිච්ච ඉංග්‍රීසි අධ්‍යාපනයේ මත පදනම්ව මේ රටේ අධ්‍යාපනය ගේන්න තිබිච්ච ඒ ඓතිහාසික වැඩමුළුව කඩාකප්පල් කරපු කාලකන්ණි ಜಾති හෙන ගහන ඒ කාලකන්ණි අපරාධය කරපුම් අද අපිට අවිලා තියෙනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල වටිනාකම් පිළිබඳව අවුරුදු 44ක් කියන්නේ මම ඉපදිලා නැහැ. එහෙම වුණා නම් අද මම අධ්‍යාපනය ලබන්නේ මම අධ්‍යාපනය තියා මගේ දරුවෝ අධ්‍යාපනය ලබන්නේ එදා ප්‍රතිසංස්කරණ කියලා JVP ත්‍රස්තවාදීන් දැනගත යුතුයි. ඩිජිටල් ත්‍රස්තවාදීන් ඇතුළත්ව. මගේ සර්රුත් මෙතන ඉන්නවා. යාගේ කතාවත් මම අහගෙන හිටියා. ඔව්. ඔබතුමා කියපු කතාව වලට කරුණු ටිකක් තියෙනවා කියන්න. හේතුව ඔබතුමා ස්ටාෆ් එකේ නොහිටියා නම් අද ජනාධිපති දුරේට යන්නෙත් නැහැ. ඔබේ උදව් ටික අපි දන්නවා ඒකත්. ඒකත් හොඳට මතක තියාගන්න සර්. මම සර්ගෙන් උදව් ඉල්ලුවේ නැහැ. නමුත් ඔබේ උදව් බොහොමයක් ජනාධිපතිතුමාට අධ්‍යාපන කාල සීමාවේදී සහායක් ලෙස ලැබුණා. නමක් කිව්වේ නැහැ ඉතින් සර් ඉඳලා දෙන්න. නමක් එහෙම ගන්න බෑ සර් මේක. සර් එහෙම ගන්න බෑ සර් මේක. එහෙම ගන්න බෑ සර් මේක හරියට. මෙහෙමයි. මගේ කාර්යාලය කියන්නේ. සිහිබුද්ධිමත් පුරවැසියෙක් නිර්මාණය කරන්න ඕනකෝ ඇත්ත. සිහිබුද්ධිමත් පුරවැසියෙක් නෝන බලය දෙනව නේද? සිහිබුද්ධිමත් පුරවැසියෝ මේ අධ්‍යාපන ප්‍රවේශකවර හදන්න ඕන තමයි. හරි කතාව. ඔයා කියපේක ඇත්ත සර්. හරිද? ඊළඟ එක ජාතික සමගිය ශ්‍රී ලාංකීය පුරවැසියා හදන්න ඕනේ. ජාතික සමගිය ශ්‍රී ලාංකීය පුරවැසියා හදන්න ඉතිහාසයේ විෂය අනිවාර්යයෙන් නොකර කරන විදිය කියන්න ඕනේ. හේතුව විද්‍යාව ගණිතය ඉංග්‍රීසි හරනකොට ලංකාවේ සිංහල දෙමළ මුස්ලිම් ඊට අමතරව සියලු ආගම් හදාරන අය ආගම්වල අය හදාරන එකම විෂය ඉතිහාසයේ විෂය. ඉතිහාසයේ විෂය වගින් තමයි රටක පුරවැසියාට රට පිළිවෙල හැඟීම එන්නේ. ඉතිහාසයේ විෂයෙන් තමයි අපි ශ්‍රී ලාංකිකයෝ කියන හැඟීම එන්නේ. ඉතිහාසයේ විෂය අනිවාර්යෙන් නොකර කොහොමද මේ ප්‍රතිසංස්කරණය හරහා මේක කරන්න කියන එක ආණ්ඩුව පැහැදිලි කරන්න උවමනයි. ඊළඟට තියෙන්නේ අධ්‍යාපන මැදිදුරේ පිළිබඳ ප්‍රශ්නයක්. එහෙම නැත්නම් මේ කාන්තා පිරිමි මොකක්වත් නැහැ. අපිට පුළුවන් අග්‍රාමාත්‍ය තුමිය මේ වෙන රටකට ගිහිල්ලා මේ රට පිළිබඳ නියෝජනය අගය කරන්න මේ ආණ්ඩුවේ අගමැති තුමිය හැර වෙන කවුරු ගියත් ඔය රාජතාන්ත්‍රික ගෞරවය මේ රටට ගන්න බෑ. ගියපු කවුද ගෙනාවේ මේ ගෞරවයක්? කාටද ගේන්න පුළුවන් උනේ? ඒ නිසා අපි රටවැසියන් විදිහට අග්‍රාමාත්‍ය ධූරය දාන පුද්ගලයා එහෙම නැත්නම් අග්‍රාමාත්‍ය තුමියට වර්ණනා කරමින් අගය කරනවා රට පිළිබඳව වැදගත් මිනිසෙක් ලෙස කටයුතු කිරීම පිළිබඳව. ආණ්ඩුවේ කිසි කෙනෙකුට බැරි වුණ අවුරුදු එකමාරට ඔය මට්ටමට රාජතාන්ත්‍රික වශයෙන් හැසිරෙන්න. හැබැයි අග්‍රාමාත්‍ය ධූරය දාන පුද්ගලයාගේ අධ්‍යාපන මැදිදුරේ පිළිබඳ ප්‍රශ්නයක් මෙතන සාකච්ඡාවට ගෙනෙන්නේ. ඒක තමයි මෙතන ප්‍රශ්නය. දැන් වසන්ත සමරසිංහ ඇමතිවරයා කියන ධර්ම චක්‍රය ගැන මොකද කතාවක්? දැන් මම අහන්නේ අර රාජ්‍ය ලාංඡනයේ උඩ මොකද්ද තියෙන්නේ? මෙතන ඉන්න කට්ටිය පුළුවන් නම් කියන්න රවුමේ මොකද්ද තියෙන්නේ? ඕකට නෙමෙයි ධර්ම චක්‍රය කියන්නේ. මේක ගලවලා අර ඔයාලගේ පොතේ තියෙන එක දාන්න කියලා අපිට කියන්නේ දැන් මේ. කරුණු අධ්‍යයනය කරලා එන්නලු. කරුණු අධ්‍යයනය කරන දේ තියෙනවා. අර තියෙන්නේ. විපක්ෂ නායක බරු කියනවලු. ඉතින් මේ මොකද්ද මේක ඉස්සර ගලවන්න බෑ. 6 වසර ළමයි කතන්ට ඇවිල්ලා බලපුවා මේ මොකද්ද කියලා අහනවා. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙච්චර ඉක්මනට ක්‍රියාත්මක කරන්න යාමේ උත්සාහයේ ප්‍රශ්නයක් තියෙන්නේ. අමාත මාර අරගලයක් කළාලු මේ රටේ නිදහස් අධ්‍යාපනය රැකගන්න. ඔව් නිදහස් අධ්‍යාපනය රැකගන්න කියලා මේ රටට ගේන්න හදපු යහපත් හැම ප්‍රතිසංස්කරණයම විනාශ කළා. නලින්ද ජයතිස්ස මීරිගම හදන්න ගියපු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට රැවුව පාරවල් දිගේ දිව්වා. දැන් මේ රටේ මිනිස්සුන්ගේ මං අහනවා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට වෙන රටවල් වලට යන ළමයා මේ ඉඳලා ඉගෙන ගත්තා නම් ඒක වැරදක්ද? ඕංගව තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා ඒගොල්ලෝ පෙනී සිටියේ ඒවා. නිසා එක්කදු ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන්වත් ඉදිරිපත් වෙන නොදුන්නු කණ්ඩායමක් අපට ඇවිල්ලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වර්ණනාවන් කරනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා කියන්නේ ලොකු වැඩක්. මොකද මේ ලොකු වැඩේ? ලංකාවේ තියෙන ප්‍රධාන අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ ප්‍රශ්නය කියන්න මම. ලංකාවේ එක වසරෙන් එන ළමයි අතරින් 115යි රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට ගන්නේ. ඉතුරු 185ට අවස්ථාවක් නැහැ. පෞද්ගලික විශ්වවිද්‍යාල වලට ඉඩ දෙන්නේ නැහැ. ත්‍රස්තවාදීන් ඒ අවස්ථාව 185කට අහිමි කරනවා. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් ඒ 185 අඩු කරන්න මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය? ඔන්න ඕව තමයි සාකච්ඡා කරන්න ඕන දේවල් ටික තියෙන්නේ. මොකද්ද විසඳුම? 45ක් මොකද හේතුව මේක කවුරු දිනන්නවත් කවුරු පරදින්නවත් නෙවෙයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවුරුදු 30 40කට වැදගත්. ඒ නිසා ඕනම කෙනෙක් එන්න තියෙන එච්චරයි. මම ලෑස්ති. අසරුණත් කමන්නේ. එන්න ලෑස්ති. එච්චරයි. හරි. පස්සේ ඒ පස්සේ කතා කරගන්න. පස්සේ කතා කරගන්න. සර් වච්චවන ඉන්න. ඊළඟ කාරණාව තමයි දැන් සර් සමදේ කියන. හරිද? ඊළඟ තමයි. හරිද? ඔව්. මේ හොඳ එකක් කියනවා. මේ හේවගේ මන්ත්‍රීතුමා කියනවා ගුතිල මූසිල කියලා. ඇත්ත. ඒකයි. අපි අපිලා බලමු මූසිලද ගුතිල දක්ෂ කියලා අපිලා බලමු. අපිලා කොහොමද රම්බෙමු. හරිද? ඊළඟ JVP එක පොඩි හින්දානේ මිනිස්සු අවුරුදු 8ක්ම ඡන්දෙ දුන්නේ නැත්තේ. JVP එක පොඩි හින්දා JVP එක මොකද කළේ? හැදුවා ලොකු මිනිස්සුන්ගෙන් NPP කියලා එකක්. ඒක ඇතුළට තමයි හරිනේ අමරසූරිය මන්ත්‍රීතුමිය ඇතුළු අනිත් ඔක්කොම ටික ආවේ. බොරු ආචාර්ය පට්ටම් මහාචාර්ය පට්ටම් සර් ආවෙත් එහෙම නමුත් සර් යටින් ඉඳලා තියෙන JVP මම පස්සේ වෙලා බැලුවා හරිද? ඒ නිසා සර් මුලින් JVP ඉඳලා තියෙන්නේ හොරා වගේ ඉඳලා අපි දන්නේ නැතුණාට දැන් එලිපිට එනවා NPP වගේ. ඒක වෙනම කතාවක් හරිද? ඊළඟ එක මොකද්ද? දැන් මේ ගෙනාපු ආචාර්ය මහාචාර්යවරුත් පොඩි වෙලානේ ප්‍රධාන ප්‍රශ්නේ. සමහරුන්ට හොර අධ්‍යාපන සුසුකම්
අධ්‍යාපන සුසුකම් වලින් ගෙනල්ලා මේ අපිට තමයි ඔක්කොම ඉන්නේ කේල් ගෙඩිය නැට්ටෙන් ගැලවෙන එකත් හොයන්න තරම් පරිශ්‍රණ කරන මිනිස්සු ඉන්නවා කියපු ආණ්ඩුවේ ලොකු මිනිස්සු ටික දැන් පොඩි පොඩි මිනිස්සු බවට පත් වෙලා නේ. ඒකේ ප්‍රධාන ප්‍රශ්නය. මේ ඇස්සේ 6 වසරේ පොත පිළිවෙලට හදාගන්න බැරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්න කතා කරන්නේ. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදනවා නම් ඉල්ලීමක් කරනවා කල්තියා දන්වන්න පිටුවෙන් පිටුව අපිට එවන්න හේතුව පිටුවෙන් පිටුව සාකච්ඡා කරන්න ඔබ හදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වල. ඊළඟ කරමුත්තේකම පාසලේ රබර් සිරප්පු දෙක දාගෙන උදේට රොටි කෑල්ල කාලා යන ළමයා අතටත් ඔබතුමාට අසභ්‍ය වෙබ් කාලයක් තියෙනවා.